ආයෙත් කියනවා මේ පොඩි හරි තෙතමනයක් තිබිලා අර ගම්මන් පිළ කිව්වා වගේ සලේ වෙනුවෙන් හිටගත්තා නම් ඉක්මනට ඉවත් වෙන්න. මොකද කට්ටිය මාරු වෙනවා. හෙට කටුවා පිටියෙන් එනවා කියපින්ද ගුටි කන්න වෙන්න පුළුවන්. හරි. ඒකින්ද ඔය තෙතමනයක් ඉඳ හිටගෙන ඉඳපු කට්ටිය පස්ස වේලගෙන දුවන්න ඉක්මනට. ඒගොල්ලෝ මාරු වෙනවා ඈ. ඔක්කොමලා දැන් අද මාරු වෙනවා. తాවකාලික උද්ඝෝෂණයේ සත්‍යග්‍රහය නවත්තවලු. ඒකින්ද බොහොම කල්පනාවෙන් ඉන්න ඉක්මනට යන්න. ආයේ යන්න ඉන්න කට්ටිය යන්න එපා කවුරුත් ඔන්න ඒගොල්ලෝ යනවලු. හරි. අයිබෝන් ඔන්න සත්‍යග්‍රහය ඉවරයි. කට්ටිය ගෙදර දුවන්න ලෑස්ති. පොඩි වොයිස් කට්ටයක් දීලා ගෙදර දුවන්න යන්නේ. මොකද හෙට කටුවා පිටියෙන් ওই පැත්තට එන්න පුළුවන්. වැඩේ දැනගත්තා. දැන් සුරේෂ් සලේ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරයකකින් සාමාන්‍ය වාට්ටුවකට දැම්මා කියලා කියනවා. දැන් ඒගොල්ලෝ ඒකත් ජයග්‍රහණයක් කියලා හිතුවත් දන්නේ නැහැ. අට්ටාල පිට අට්ටාල ගැහුවත් අට්ටාල 1000ක් ගැහුවත් පරීක්ෂණ නවත්තන්නේ නැහැ. ඒක තමයි ආණ්ඩුවේ සහ මේ අධිකරණයේ පැත්තෙන් තීරණය. හරි. දැන් මේ නලින්ද අමාත්‍යවරයා කිව්වා අට්ටාල පිට අට්ටාල ගැහුවත් පරීක්ෂණ නවත්තන්නේ නැහැ කියලා. ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. දැන් කට්ටිය බය වෙලා ඉන්නේ. මොකද හෙට මම දැක්ක අර කටුවා පිටියේ මේ පල්ලියේදී තමන්ගේ අම්මා නැති වෙච්ච මහත්මයෙක් ඇවිල්ලා වේදනාවෙන් කෑ ගහනවා. ස්ටේෂන් එක ඉස්සරහා අට්ටාල ඉස්සරහට ඇවිල්ලා. කට්ටිය බය වුණා. හෙට වෙනකොට කටුවා පිටියෙන් ඇවිල්ලා වට කරොත් කණ්ඩ වෙනවා අම්බානක. හරි. මේක ඇවිල්ලා මේ අර මොනවද කියන්නේ අර විමල් ඊරවංශගේ මේ වචනෙන් කිව්වොත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයි මේක ඇවිල්ලා දේශීය කුමන්ත්‍රණ. රට ඇතුලේ තියෙන හොඳම කුමන්ත්‍රණ තමයි. හරි. සලේ ගොඩ දාගන්න, සලේ එළියට දාගන්න උත්සාහ කරනවා වගේ පෙනුනට මේක ඇතුලේ තියෙන වෙන කතාවක්. සලේ ඇතුලේ හිටියට කමන්නේ නැහැ. සලේට මොනවා වුණත් කමන්නේ නැහැ. වැඩේ පත්තු වෙන්න ගත්තේ ගෝඨාභයලට විදේශ ගමන් තහනම වෙනකොට දැනගත්තා ඊළඟට පත්තු වෙන්නේ ගෝඨාභයට කියලා. හරි. ගෝඨාභයට පත්තු වෙනවා කියලා දැනගත්ත ගමන් කට්ටිය පරල වුණා. සට්ටැබියෝ පණික්කියෝ ඔක්කොම පරල වුණා. මං කහකඩයෝ කියන්නම් කැමති නැහැ ස්වාමින් වහන්සේලා ටිකකුත් පරල වුණා. හරි. දැන් බය වෙලා ඉන්නේ සත්‍යග්‍රහය අද තියලා හෙටත් තියන්න ගියොත් අනිවාර්යෙන් කණ්ඩ වෙනවා. මොකද ජනතා විරෝධයක් ඇති වෙගෙන යන්නේ එකින් එක ඇවිල්ලා සද්ද දාලා යනකොට මේ පොලිසියේ පිහිටෙන් තමයි අද වෙනකමුත් ඇදගෙන හිටියේ. දැන් නම් පස්සවලුත් එක රිදෙනවා ඇති. මේ රටට ආදරේ හින්දාවත් සලීට ආදරේ හින්දාවත් නෙවෙයි මේ පොහොට්ටුව ආරක්ෂා කරගන්න. ඒව නැත්තම් රාජපක්ෂලා ටික ආරක්ෂා කරගන්න තමයි මේ ගේම් එක ගහන්නේ. විමල් වීරවංශලා. මොකද ඇයි මේ පොත් ලියාගෙන ගම්මන් පිල්ල දඟලුවේ? මේ ඇතුලේ ඒගොල්ලොත් ඉන්න පුළුවන් ඈ. අවසානයේ අර නලින්ද අමාත්‍යවරයා කිව්වා වගේ අට්ටාල පිට අට්ටාල ගැහුවත් පරීක්ෂණ ටික ඉස්සරහට කරගෙන යනකොට ඔයිට වැඩි දේවල් මාට්ටු වෙන්න පුළුවන්. හරි. සලේලට උමනාවක් තියෙන්න ඇති. මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කරන්න සැලසුම් කරන්න. නමුත් අර සරත් පොන්සේක මහත්තයා කිව්වා වගේ මේකේ මහමොලකරු සුරේෂ් සලේ නෙමෙයි. සුරේෂ් සලේ පස්සාත් භාගේ පිටිපස්ස වගේ කියලා කියන්නේ. එයාගේ භාෂාවෙන්. හරි. එතකොට මොලේ ඇවිල්ලා ගෝඨාභය කියලා කියන්නේ. ගෝඨාභයලා බලය වෙනුවෙන් මේ වගේ ප්‍රහාරයක් සැලසුම් කරලා දියත් කරා නම් අන්නේ අම්මේ කවර කතාවද? ස්වභාව ධර්මය අනිවාර්යෙන්ම මේකේ නඩු අහනවා. හරි. අනිත් එක නීතිය කියන එක දැන් සාධාරණව හැමෝටම එකම විදියට ක්‍රියාත්මක වෙනවා නම් ගෝඨාභයලට එහෙම නැත්නම් රාජපක්ෂලාට විතරක් නෙවෙයි ඔය කියන ගේම් කාර්යෝ කාටවත් නීතියෙන් ගැලවිල්ලක් නැහැ. දැන් ඊයේ සරණ අවුරුදු 16කට ගියා. කප්පන් සරණ අසරණ සරණ කප්පන් සරණ මම දැක්ක කියනවා මේ කවුද කිව්වේ මට මතකත් නැහැ. මේ ඔය ගම්පහ පැත්තේ රඹුටන් පාරයිනි තියාගෙන විකුණන වෙලෙන්දන්ගෙන් 60 දෙනෙක් ගින්ද කොයිද දවසට රුපියල් 200 ගානේ අය කරාලු කප්පන් ගත්තලු. මාසෙට කීයක්ද කියලා නිකන් හිතන්නකෝ. හරි.
දැන් මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? රට හදලාද? ඈ රට හදලාද? අහිංසක ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් අරගෙන දේශපාලනය කරලා තියෙනවා. ඉතින් ඔය වගේ උන්ට දඬුවම් දැන් ඔය පොලිමට දෙන්නේ බඩු. අනිවාර්යෙන් බඩු හම්බෙයි. පරිස්සම් වෙලා ඉන්න. හරි. අපිත් බලාගෙන ඉන්නේ. අපිට අහුවෙච්ච දැනක අපි දකින්න දැනක අපිත් කතා කරනවා බය නැතුව. ඒකින්ද සුරේෂ් සලේ නෙමෙයි මොන විදියට කවුරු ආවත් අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වෙනවාමයි. ඒක අපිට විශ්වාසයි. ඉතින් ඒකින්ද මිනිස්සු මේ බලාගෙන ඉන්නේ. ඔච්චර මේ මිනිස්සුන්ට කැක්කුමක් තිබුණා නම් සුරේෂ් සලේලා ගැන, විමල් ඊරවංශලා ගැන, ගම්මන් පිල්ලා ගැන, රාජපක්ෂලා ගැන වට කරන්න බෑ ඇවිල්ලා. ස්ටේෂන් එක ළඟට ඇවිල්ලා මේ උද්ඝෝෂණයට සහාය වෙන්න බෑ. හරි. මම දැක්කා දේශපාලඥයෝ ටික එන්ටර් වෙන විදිය වතුර බෝතල් අර පැකට් ටිකක් අරගෙන එක එක්කෙනා. හරි. කින්ද මේක ඇවිල්ලා තනිකර දේශපාලනය. මේක තමයි අර අපරාධ රාජ්‍යයක අවසානය. අපරාධ රාජ්‍යයක අවසානය මෙන්න මේ ආකාරයෙන් තමයි. ඒ කියන්නේ දැන් ඔක්කොම නිකන් ඉන්නේ තුස්නිම් භූත වෙලා මොකක් වෙයිද? හෙට මට මොනවා වෙයිද? මට හෙට ඇතුළට යන්න වෙයිද? හරි අපි කරපු දේවල් ටිකින් ටික එළියට එයිද? එළියට එන්නේ නැතුව තියාගන්න කරන්න ගහන්න ඕන ගැට ඔක්කොම ගෙව හරියන්නේ නීතිය ක්‍රියාත්මක වෙනවා. දැන් ජනතා බලයක් ඒ පැත්තට හරවා ගන්න හදනවා. ආණ්ඩුවට ජනතා විරෝධී රැල්ලක් හදන්න උත්සාහ කරනවා. මේ පාස්කු ප්‍රහාරයට විරුද්ධව වැඩ කරනවට කවුරුත් කැමති නෑ. ඔය කියන රාජපක්ෂලාගේ සහ ඔය සට්ටමියොන්ගේ සහ ඔය කණ්ඩායම කොහොමදවත් කැමති වෙන්නේ නෑ. බොරු කියන විදිය මම දැක්ක අර පාටලි චම්පික එදා කියපුවක නෙමෙයි අද කියන්නේ. හරි. එදා කියනවා අපිත් දකින්න ඇතිලු. හරි. අපිත් දකින්න ඇතිලු මේ අරයා කරා මෙයා කරා. නමුත් දැන් එහෙම නෙමෙයි මේක වෙලා තියෙන්නේ. එහෙමයි කියන්නේ. දැන් කතා කරන්නේ කාටද? ගෝඨාභයලගේ ඒ ආණ්ඩුව පැත්තට. මේ හිටපු ආණ්ඩුව පැත්තට. ගෝඨාභයලගේ පැත්තට තමයි පාටලිලා කතා කරන්නේ. හරි. මේ දෙබිඩි පිළිවෙත එහෙම නැත්තම් මේ අර මොකද්ද කියන්නේ කියන්න වචන ගොඩයි ඇත්තට. මේ පාටලිලා එහෙම කියන්නේ පට්ට ගේම් කාරයෝ ඉතින්. ෂණිකව හැරෙන පැත්තට ඕයියා ඒට මේට පැන බොරු කිය ෆුල් ට්‍රයි කරනවා. මේ ආණ්ඩුව බලේ තියෙන එක දිරවන්නේ බලේ ඉන්න එක දිරවන්නේ දන්නවා ගේම් එක ගහනවා. අපිට බේරිල්ලක් නැහැ. කොයි වෙලාවකවත් අපිට බේරිල්ලක් නැහැ. අන්න ඒකයි මේ දඟලන්නේ. හරි. එහෙනම් ජය වේවා. අපි බලාගෙන ඉමු. ඔන්න ඒ වැඩේත් හරි ගියේ නැහැ. අකුලගෙන යනවාද? හරි. මම දැක්ක කටුව පිටියේ සහෝදරයෙක් ඇවිල්ලා ගේම ඉල්ලනවා. මම දැක්ක ඊට තව තරුණයෙක් ඇවිල්ලා ගේම ඉල්ලනවා. හරි. ඒ ඇවිල්ලා හදවතින් එන්නේ. ඒ ඇවිල්ලා නිකන් බොරුව නෙමෙයි. මේ බොරු සීන් දාන්නේ නැහැ. ඒ ඉන්නේ හදවතින්. ඒකින්ද හදවතින් එන සියලු දෙනාට අපි සුභාශිංසනය. අපි හරි ආදරේ. එහෙනම් ජය වේවා, ජයෙන් ජය වේවා. අපි බලාගෙන ඉමු මොකද්ද වෙන්නේ කියලා.